ඔන්න ඔයාලට අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ ෆ්ලාවි බබාව අපි එයාට ටොයිස් අරන් දෙන්න අරන් ගිය දවසේ වීඩියෝ එකක් තමයි පොඩි වීඩියෝ එකක්. එයා විතරක් ඉන්න එකක් තමයි ඔන්න අරන් ආවේ අද. එයාව අපි අරන් ගියා එයාගේ ෆේවරිට්ම කාටුන් කැරක්ටර් එක වෙන බින්ගේ ටොයිස් තියෙන ටොයි ස්ටෝර් එකකට. ඉතින් එයා ඉස්සලාම බින්ව තමයි අරගත්තේ. ඊට පස්සේ යාට තව බින් ලගේ ඒ කැරක්ටර්ස්ලා ඉන්න තව ටෝයි එකක් ඕනි කිව්වා. ඊට පස්සේ ඔන්න ෆ්ලාවිගේ තාත්තා ඒකත් එයාට අරන් දුන්නා. ඊට පස්සේ අපි ආව ඒ බින්ගේ ටොයිස්ලා ඉන්න ඒරියා එකෙන් අරගෙන ගියා. නැත්තම් එතන තියෙන ඔක්කොම අපිට එයාට අරන් දෙන්න වෙනවා. වෙන දෙයක් අරන් දෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඒව ටික ඔක්කොම තියාගෙන මේ අපේ ෆ්ලාවි බබා ඉන්නවා. දැන් තාත්තත් එක්ක එනවා මේ පැත්තට වෙන මොනවද එයාට අපි අරන් දෙන්නේ කියලා බලන්න තමයි. ඉතින් ඊට පස්සේ මට හිතුණා මං ගානේ ෆ්ලාවිට පුංචි තෑග්ගක් අරන් දෙන්න ඕනි කියලා එයාගේ බර්ත්ඩේ එකට. ඉතින් මං එයාට මෙන්න මේ ටෝයි එක තමයි සිලෙක්ට් කරේ. එයා ඒකට ගොඩාක් ආසයි. ගෙදරත් ඒක හරිම ආසාවෙන් සෙල්ලම් කරනවා අරන් ආවට පස්සේ. ඉතින් හැම එකම අතේ තියාගෙන තද කරගෙන ඉන්නවා මේ වැටේවි කියලා. ඒ තරමටම සෙල්ලම් බඩු වලට ආසයි එයා. ඉතින් ඔන්න දැන් කැෂියර් එක ළඟට ඇවිල්ලා කැෂියර් එකේ ඉන්න ලේඩිට දෙන්නෙත් නැහැ එයාගේ ටොයිස් ටික ගත්තු. මේ එයා අරගනීවි කියලා එයාට බිල් කරන්නවත් දෙන්න කැමැත්තක් නැහැ අපේ ෆ්ලාවි බබා. එයාට අපි ලස්සන රෙඩ් කලර් බයිසිකල් එකක් අරන් දුන්නා. අපේ ෆ්ලාවිට එයා ගොඩක් ආස වුණා ඒකට. ඉතින් ඔන්න තෑගි ඔක්කොම අරගෙන නිදි මතේම ගෙදර යන ගමන් තමයි අපේ ෆ්ලාවි මේ ඉන්නේ. ඉතින් පුංචි බබාලා කියන්නේ මට දැනෙන විදිහට පුංචි හිත් තියන අයනේ. කොහොමත් ඉතින් එයාලට තේරෙන වයස වෙද්දි මට හිතෙන විදියට එයාලව එක්කගෙන ගිහිල්ලාම තමයි අපි එයාලට ටොයිස් අරන් දෙන්න ඕනේ. එතකොට එයාලට කැමති ඒවා එයා අරගන්නවා. ඉතින් අපි ගෙනත් දෙනවට වඩා මට හිතෙනවා එහෙම ඉඳලා හිටලාදී අපි එහෙම කරනවා නම් එයාලගේ හිත ගොඩක් සතුට වෙනවා කියලා. ඉතින් අපේ බබා ගොඩාක් සතුට වුණා එයාට ගත ටොයිස් ටිකට. ඉතින් අපි එයාටම එයාගේ බයිසිකල් එක අන්බොක්ස් කරන්න කියලා දුන්නා. ඊට පස්සේ එයා හරි ආසාවෙන් ඒක කරලා එයාගේ තාත්තත් එක්ක එකතු වෙලා ඔය ඔයගොල්ලන්ට පේන්නේ එයා තාත්තට උදව් කරනවා බයිසිකලේ එයාට රෙඩි කරලා දෙන්න. ඊට පස්සේ බයිසිකලේ රෙඩි කරලා බයිසිකලේ පොඩි වටේකුත් ගිහිල්ලා අපිට පෙන්නවා කොහොමද ඒක පදින්නේ කියලා. ඔන්න ඔහොම තමයි අපේ ෆ්ලාවි බබාගේ ටොයිස් ගන්න ගිය දවස ගෙවුනේ.